Get low when the whistle go. සුබ දවසක් ඔයාලා හැමෝටම අදත් ආව ගේමින් විත් එස්.එල්. පැන්තා. මුලින්ම කියනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක all කරලා තියාගන්න කියලා. එතකොට මම දාන වීඩියෝ ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. හරි බංගල අපි එහෙනම් වීඩියෝ එකට යමු. හරි බංගල අපි එහෙනම් headshot එක ගහන්න පුරුදු වෙමු. මේක මම headshot එක ගහන්නේ aim එක දිහා නේද? පළවෙනි පියවර. aim එක දිහා aim එක ගන්නකොට මම මිනිහාගේ කකුල් දෙක ඉඳලා මීටරයක් වගේ දුරට තරමක් දුරින් ගන්න ඕනේ මම aim එක. එනවා එනිමියා ඉන්නනේ ඉස්සරහට හිටගෙන ඉති aim එක ගන්නකොට මම බිමටම අරගෙන ගහන ගමන් උස්සන්න ඕනේ බං. දැන් ට්‍රැක් කරන්න ඕනේ. ගහන ගමන්ම ට්‍රැක් මේ ෆයර් කරන බටන් එක උස්සන්න ඕනේ. මූව් කරන බටන් එක පාත් කරගෙන ෆයර් කරන බටන් එක උඩට උස්සන්න ඕනේ. හරි අපි තව කොටසක් බලමු. දැක්කද මීටරයක් දුරින් තියලා ගහන්න ඕනේ බං. ඒ කියන්නේ අපිට දැන් හිතෙනවානේ දැන් මීටරයක් කියන්නේ මෙච්චරක් දුර එහෙම කියලා. ඒ වගේ බං කකුල් දෙක ගාමින් ඉඳලා මීටරයක් දුරින් ළඟට කරලා මේ ට්‍රැක් කරන්න. ට්‍රැක් කරද්දී බං කෙලින්ම හෙඩ් එක යනවා. අර දැක්කද? ඒ කියන්නේ මම ඒකට ට්‍රැක් කරන එකට ළඟ දුර කියලා එකක් නැහැ. ඕනම එනිමියෙක් කොච්චර ළඟ හිටියත් කොච්චර දුර හිටියත් බං මේ හරියට ට්‍රැක් කරොත් බං ට්‍රැක් කළා ගිහිල්ලා මේ හෙඩ් එක වදිනවා. මීටරයක් දුරින් තියලා ගහන්න ඕනේ බං. මේ ට්‍රැක් එක මූව් කරන බටන් එක බං ගහන්නලාට පාත් කරන්න ඕනේ. පාත් රැදගෙන ෆයර් බටන් එක උස්සන්න ඕනේ. මූව් කරන බටන් එක පාත් කරගෙන ෆයර් බටන් එක උස්සන්න ඕනේ. අන්න බලහන්. අන්න මූව් කරන බටන් පාත් කරා ෆයර් කරන බටන් එක ඉස්සුවා. දැක්කනේ මූව් කරන බටන් එක පාත් කරා ෆයර් කරන බටන් එක උස්සන්න විතරයි තියෙන්නේ. කෙලිම හෙඩ්ෂොට් එක යනවා ඉතින්. ආයි සිරා කියන්නේ ආයි බොරු නෙමෙයි. දැක්කනේ දෙන්නෙට ගහුව එක තැන. බලන්න ආයේ තරම දුරින් තිබ්බා මූව් කරන බටන් එක පාත් කරා ඉස්සුවා. බලන්න අන්න වැදුනා. ගන්න බටන් එක පාත් කරා ෆයර් කරන බටන් එක ඉස්සුවා එච්චරයි. තව කොටසක් බලමු. එනිමි හරි මේ ඉන්න. ඒ කියන්නේ දුර ලං කියලා නෑ ඔන්න බලහන්. දැක්කනේ. හරි බං එල එහෙනම් අතට වීඩියෝ එක ඉවරව කරන්න. වීඩියෝ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මං අතට ගිහින් ඉන්න ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. යාළුවනේ. Get low when the whistle go.